V8 වගේ වාහන වල යනකොට අහනවනේ මෙච්චර ඉක්මනට යන්නේ නිවන් යන්නද කියලා. මේ ගමෙන් පන්සලට. ඔක්කොම ගමෙන් තමයි පන්සලට ගියන්නේ. නමුත් පන්සලෙන් ගමට කියන එක තමයි මේකේ අරමුණ. මේ දැන් බලන්න ලක්ෂ 30 40 50 වියදම් කරලා පෙරහැරවල් කරන්නේ. හැබැයි බෞද්ධයෝ බඩගින්නේ. එදා වේල නැහැ. දරුවෝ හම්බෙන්න ඉන්න අම්මලා 680කට හොස්පිටල් යන්න බඩු ටික දීලා තියෙනවා. කටින පින්කම් කියලා ලක්ෂ කෝටි ගණන් වියදම් කරනවා. ඒව කරන්න ඕනේ. හැබැයි ඒව කරන්න ඕනේ බෞද්ධයොත් ආරක්ෂා. පන්සලක ඇතෙක්ට කන්න දීදී ඒකව පෝෂණය කරනට වඩා හොඳයි. ඇත්ත වශයෙන්ම අපි නියෝජනය කරන අපේ සමාජයට මේ වගේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. හැම පන්සලකම මම යෝජනා කරන දේ තමයි සුබ සාධන සේවාවක් කියන්නේ. චැරිටි සර්විස් එක. මේ මම ලෝක අධ්‍යක්ෂක කියන්නේ. ක්ලීන් ශ්‍රී ලංකා කියන එක මේ පරිසරය සුද්ධ කරන එක නෙමෙයි. මිනිසුන්ගේ ඔලුත් සුද්ධ කරන්න. සිංහල ජාතිය වඳ වෙලානේ හැබැයි අපිට ජාතිය මුරු දේවතාවෝ කියු මේ හතර කොන රකින්න ඉඳ නෙමෙයි. ගිහි පැවිදි හැමෝගෙම ඔලු ක්ලීන් කරන්න ඕනේ. ඒකට ඉස්සෙත්ින් ගත්තාම බුදුරජාණන් වහන්සේට කරන බුද්ධ උපස්ථානයක් මේ කරන්නේ. යෝ ගිලානං උපට්ඨේය සෝමං උපට්ඨේය. ගිලනුන්ට උපස්ථාන කරනවා නම් ඒක මට කරන උපස්ථානයක් කියලා කල්පනා කරන්න. සුව සහන කරන්නේ පන්සලෙන් මිනිස්සු වෙනුවෙන් දුප්පත් අසරණ අහිංසක මොනවත් කරගන්න බැරි අහිංසක මිනිස්සුන්ට අවශ්‍යම වෙලාවේ පිහිට වෙන සංකල්පයක් තමයි මම මේ ගොඩනගලා තියෙන්නේ. අපේ නිකවරතිය තියෙනවා. ඊට පස්සේ හිට්ටිපොළ තියෙනවා. ඊට පස්සේ ගිය සතියේ මේ මහියංගනේ අපි සේවාව පටන් ගත්තා. ඒකට කතරගම තියෙනවා. ඈත පළාත්වල පන්සල හරහා මේ වගේ ගිලන් රත 20ක් මේ රටට දායාද කරනවා. ස්වාමීන් වහන්සේලා අතිශය සැප විඳිනවා. මිනිස්සු දුක් විඳිනවා. මේ ආයිබෝවන් නිම්නා TV and YouTube channel වෙතින් ඉදිරිපත් කරන අද වැඩසටහන සුවිශේෂී ස්ථානයක් පිළිබඳවයි. ඒ සුවිශේෂී ස්ථානයට යාබදව පිහිටින්නේ මේ සුන්දර වැව් කොටුවයි. මේ සුදීරගම ගම්මානයයි. ඊටමත් අලංකාර පරිසරයක පිහිටි මේ ස්ථානය මේ වැව් කොටුවෙන් ඊටමත් අලංකාර ලෙස දිස් වෙනවා. ඊතුරු කතා බහට අපේ ස්ථානයට යමු. සාදු සාදු සාදු. වන්නේ හත්පත්තුවේ ප්‍රසිද්ධ චරිතයක අප්‍රසිද්ධ කතාබහකට එකතු වෙන්නයි අද මේ සූදානම. නිම්නා TV and YouTube channel වෙතින් ඉදිරිපත් කරන නිම්නා සමග සොඳුරු පිළිසඳර සමගින් රස්නායකපුර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේකකාධිකාරී මහමිතව පඤ්ඤාරතන ස්වාමීන් වහන්සේ নমස්කාර පූරකව අද අපේ වැඩසටහනට වහන්සේ පිළිගන්නවා. අවසරයි ස්වාමීන් වහන්සේ. මේ ස්ථානයට ආවට පස්සේ හිත පුදුමාකාර විදිහට සැනසෙනවා. බුද්ධාලම්බන ප්‍රීතියක් ලැබෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේගේම සංකල්පයකටද මේ ස්ථානය මේ ආකාරයෙන් අලංකාර කරන්නේ. ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම තියෙනවනේ
රමණීයානි අරඤ්ඤානි යත්තන රමති ජනෝ විතරාගා රමිස්සන්ති නති කාම ගවීසිනෝ කියන්නේ. බුද්ධ ආගම කියන්නේම සෞන්දර්යාත්මක ධර්මයක්. ඒ නිසා මේ ස්ථානයේ දැන් අවුරුදු 8ක් වගේ කාලයක් මේ ස්ථානය ආරම්භ කරලා මේ සියලුම සංකල්ප මේ නිර්මාණශීලී භාවයේ මේ නිර්මාණශීලීත්වයේ අපේ හිත තුළ ගොඩනැගිච්ච සංකල්පයක් තමයි මේ විදිහට මේ ගොඩනගලා තියෙන්නේ. ඔය මේක ඇත්ත වශයෙන්ම පන්සලක් විදිහට 2016 වෙනකොට ස්ථාපිත වෙලා තිබුණේ. මම 2016 තමයි ලංකාවට ආවේ. එනකොට මේ හපැත්තෙන් තියෙන්නේ වෙල්යාය වැවි වතුර යන්නේ මේ ඉස්සරහින්. ඒත් මේ හරිය සම්පූර්ණයෙන්ම නිකන් කැලෑවක් වගේ තමයි සම්පූර්ණයෙන්ම තිබුණේ. ඒ කියන්නේ වැව් ආන්දාපම් සමහර වෙලාවට වාන් වතුර පව මෙහෙට එනවා. එතකොට මෙතන මේ නිර්මාණය කරන්න අපි පාරිසරික සාධක මේ බලපෑවා මේ නිර්මාණය කරන්න. එතකොට එකක් තමයි වෙල්යාය අනිත් පැත්තෙන් වැව. එතකොට මේ වැව් ඉස්මත්තේ වගේ තමයි මේ ස්ථානේ තියෙන්නේ. එතකොට ඒ පරිසරයට ගැළපෙන විදිහට තමයි මගේ හිත තුළ නැගුණා මේ පාරිසරික කාරණාත් එක්ක මූලික කරලා මේ නිර්මාණ කරන්න ඕනේ කියලා. එතකොට මම විසින්ම ගොඩනගපු සංකල්පයක් තමයි මේ ආයතනය කියලා කියන්නේ. ඒකට මේ චෛත්‍ය, බෝධිය, ධාතු මන්දිරේ මේ සියලුම ස්ථානවල යම් විශේෂත්වයක් පේන්නේ පාරිසරික කාරණා කියන වලට මූලිකත්වය දීලා තමයි මේ ස්ථානයේ ඉදිකිරීම කටයුතු අපි කරලා තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මම කැමතියි අපේ කතා බහේදී මුලින්ම දැනගන්න ඔබ වහන්සේගේ ජීවන ගමන් මගේ ගිහි ජීවිතය පිළිබඳ විස්තර. මගේ ගිහි ජීවිතේ ගැන කතා කරොත් එහෙම මම මේ පළාතේම ඉපදිච්ච කෙනෙක්. මේ පළාතේම දුෂ්කර ගමක ඉපදිච්ච කෙනෙක්. මගේ උප්පත්තිය සිද්ධ වෙන්නේ 1980 4 මාසේ 12 වෙනිදා. එතකොට මම ඉපදුනේ මහමිතව කියන ගමේ. මේ ආනමඩුවට කිලෝමීටර් 3කට විතර මෙහා බොහොම අතිශයින්ම දුෂ්කර කටුක ග්‍රාමීය පරිසරයක තමයි මම ඉපදෙන්නේ. එතකොට 1980 4 මාසේ 12 වෙනිදා මම ඉපදිලා ඊට පස්සේ මගේ තාත්තා ප්‍රේමදාස වන්නිනායක, අම්මා අධිකාරි මිදියන්සේලාගේ උප්පු අම්මා අධිකාරි. ඒකට මට සහෝදර සහෝදරියෝ 4 දෙනෙක් ඉන්නවා. අයියලා දෙන්නෙක් ඉන්නවා. අක්කෙක් ඉන්නවා. මල්ලියක් ඉන්නවා. මම තමයි පවුලේ 4 වෙනියා. ඒකට මට බාලා ඉන්නේ මගේ මල්ලි. එතකොට ගිහි ජීවිතේ ඔහොම ගත කරලා අවුරුදු 11ක් වගේ වෙනකොට තමයි මගේ පැවිදි ජීවිතයට මම එන්නේ. ඒකට මම ඉගෙන ගත්තේ ගමේ පාසලේ, ඇදුණු වැඩුණේ ගමේ පාසලේ. ග්‍රාමීය පාරිසරික අධ්‍යක්ෂින් තමයි අපි තුල ඉතින් තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ වයස අවුරුදු 11 දී තමයි පැවිදි දිවියට ආවේ කියන්නේ. එතනින් එහාට ඔබ වහන්සේගේ අධ්‍යාපන කටයුතු ඒ වගේම ඉදිරි වැඩ කටයුතු මොනවද කියලා මම දැනගන්න. දැන් අවුරුදු 11න් පැවිදි වුණානේ. 12ට ලං වෙනකොටම තමයි මම පැවිදි වෙන්නේ. බොහොම පුංචි කාලේ. එතකොට මම පැවිදි වුණේ 1992 ජූනි මාසේ 15 වෙනිදා. ඒකේ විශේෂත්වය තමයි මම අපේ ලොකු හාමුදුරුවෝ මම පන්සලට ගෙනත් ඉවරලා නායකාරෝ දවස් 15න් මම පැවිදි කළා. ඉතින් සාමාන්‍යයෙන් එහෙම අවස්ථාවක් ලැබෙනව අඩුයි. දින කීපයක් ඇතුළත පැවිදි කළා. පැවිදි කරලා පිරිවෙනට මම යොමු කළා. පිරිවෙන නාරම්මල ප්‍රවචන අලංකාර පිරිවෙනේ. ඒකේ පිරිවෙන් අවසානයේ දක්වා ඉගෙන ගත්තා. එතකොට පිරිවෙන් අවසානයේ දක්වාම ඉන්න ඉඩක් තිබ්බේ නැහැ. ඒ මගේ තිබුණු හැකියාවන් එක්ක මම අවුරුදු 2කට කලින් පිරිවෙන් අවසාන විභාගෙ ලිව්වා. ඊට පස්සේ ප්‍රාචීන ප්‍රාරම්භ කියලා අපිට තියෙනවා. ඒවා සම්පූර්ණ කරගත්තා. ඒ කරගෙන උසස් පෙළට මම ගියා. කනදුල්ල ධර්මරාජ කියලා කුලියාපිටියේ පිරිවෙනක් තියෙනවා. ඒ පිරිවෙනේ උසස් පෙළ කරා. පාලි භාෂාවයි, බෞද්ධ ශිෂ්ටාචාරයයි, සිංහලයි කියන විෂයන් 3. ඒ කරලා ඉගෙනගෙන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට තේරුණා. ඊට පස්සේ විශ්වවිද්‍යාලයට ගියා. විශ්වවිද්‍යාලයේ පාලි භාෂාව පිළිබඳ ගෞරව උපාධියක් ලැබුවා.
ඊට පස්සේ මම අමාත්‍යාංශයක වැඩ කරා පොඩි කාලයක් දෙපාර්තමේන්තුවකට වැඩ කරා වගකීම් සහිතව ඒ රැකියාව කරලා එච්චර රැකියාව පිළිබඳ මට තෘප්තියක් නැහැ. මම හැමදාම විශ්වාස කරන දේ තමයි හාමුදුරුවෝ රැකියාව කරන්න ඕනේ නැහැ කියන එක. ඒක මම හිතන දෙයක්. භික්ෂුන් වහන්සේලා රැකියාව කරන්නේ නැතුව උන්වහන්සේලාට ඊට එහා ගිය යමක් මේ සමාජයට කරන්න පුළුවන්. ඒ අනුව තමයි මම තෝරගත්තේ ටිකක් විදේශගත වෙලා බලන්න ඕනේ ලෝකේ කොහොමද මේ වැඩ කටයුතු කියලා. මේ ශාසනයට මේ ධර්මයට අපිට ලෝකෙට සේවයක් කරන්න පුළුවන්ද කියලා බලන්න. ඉස්සෙල්ලා මම ගිය වියට්නාමයට. වියට්නාමයේ මැලේසියාව, තායිලන්තය, ඊට පස්සේ ජපානය මේ වගේ රටවල් ගණනාවකට ගියා. කොහොම හරි අද වෙනකොට රටවල් 14ක විතර වගේ මම වරින් වර ගියා ආවා. හැබැයි මගේ ජීවිතේ මේ පැවිද්ද හැරවුම් ලක්ෂ්‍ය වුණේ අත වශයෙන්ම යුරෝපීය රටක් වුණේ එංගලන්තය. මම එංගලන්තේ බර්මින්ගම් මහා විහාරේ හිටියා. ටිකක් වැඩි කාලයක් හිටියේ. ඒ ඉඳලා ඒ ආපු ගමනේ මම ටිකක් වැඩිපුර කාලයක් ගත කරේ එංගලන්තේ. යුරෝපේ බොහොම දියුණු රටක් එංගලන්තේ. ඉතින් එංගලන්තේ ඉඳලා තමයි මම 2016 මෙහෙට ආවේ. ඔබ වහන්සේ විදේශ රටවල් වල තමා කාලය ගත කරේ. ඉතින් ඔබ වහන්සේ අච්චර ලස්සන ලෝකෙ තියෙන ලස්සනම රටක් වන එංගලන්තේ ඉඳලා මේ වගේ දුප්පත් රටකට ශ්‍රී ලංකාව කියන දුප්පත් රටට වැඩම කරන්න හේතුපාදක වුණේ මොකක්ද? ඇත්තටම තාජි ලෝකේ මම හිතන්නේ ලස්සනම රට ලංකාව කියලා. හැමදාම මම හිතන දේ තමයි මේ ලෝකේ තියෙන හොඳම රට ලස්සනම රට මේ ලංකාව කියන්නේ. එතකොට අනිත් පැත්තෙන් ගත්තාම අපි ඇත්තටම දුප්පත් රට නෙමෙයි. එතකොට අපි දැන් මේ දුප්පත්කම කියන එක අපි ආර්ථික වශයෙන් ඒ දුප්පත් වුණාට අනිත් පැත්තෙන් ගත්තාම අපි තරම් ශ්‍රේෂ්ඨ දියුණු ජාතියක් මේ ලෝකේ නැහැ කියන එක තමයි මම විශ්වාස කරන්නේ. එතකොට 2016 අවුරුද්දේ මම මේ මාසේ පළවෙනිදා තමයි ලංකාවට ආවේ. මම ලංකාවට ආවේ මේ ස්ථානයට. ලංකාවට එනකොට මේ ස්ථානයේ තනිකරම මුළු බිමක්. දැන් මේ දකින්න මේ තියෙන ඔයගොල්ලන් කියන සුන්දරත්වය, මේ ගොඩ නැගිලි, මේ චෛත්‍ය බෝධි, මේ ගස්කොළන් මේ කිසි දෙයක් තිබුණේ නැහැ. එතන නිකන් ඉස්සිඩමක් පොඩි කුංචි සංඝාවාසයක් තිබුණා 2016 වෙනිකට. එතකොට මම අර ලෝකයේ දැකපු සුන්දරත්වයත් එක්ක දැන් හුඟක් වෙලාවට ලෝකයේ මේ මිනිස්සු ගස් වවනවනේ. බොහෝ රටවල් ගස් වවනවා කරන්නේ. ඒ දැන් අපේ රටේ හුඟක් වෙලාවට ගස් කැපුවට ඒ රටවල මේ ගහ කියන එක මේ පැලෑටි කියන එක වෘක්ෂ කියන එක සම්පතක් විදියට තමයි සැලකන්නේ. ඉතින් මෙතන විශේෂත්වය තමයි මෙතන හුඟක් වෙලාවට මේ ගස් කොළන් වලින් තමයි මෙතන මේ ලස්සන වෙලා තියෙන පළතුරු වර්ග, ඖෂධ වර්ග ඒවත් එක්ක. ඉතින් 2016 අපි ආයි කතාවට ගියොත් 2016 මම මෙතෙන් එන්න හේතුව තමයි මම හිටියේ එංගලන්තේ බර්මින්ගම් මහා විහාරේ. අද ඒක තමයි යුරෝපයේ ලොකුම පන්සල. යුරෝපයේ විශාලතම පන්සල. මම ආවෙන් පස්සේ 3 සැරයක් විතර ගියා. මට ඕනේ නම් ජීවිතේ හැමදාම අපවත් වෙනකල් එතන ඉන්න තිබ්බා. ඒ වුණාට මට ටෙලිෆෝන් කෝල් එකක් ආවා ඔය සිංහල අවුරුද්ද ඉවර වෙලා දවස් කීපයකින් මේ තරුණ ළමයි කිව්වා මෙහෙම පන්සලක් තියෙනවා. ස්වාමීන් වහන්සේ නමක් නැහැ. හැබැයි පුංචි පන්සලක් ආදායම් හිමත් මොකවත් නැහැ. ඉතින් මේක මේ කරගෙන යන්න විදිහක් නැහැ කියලා. මට හිතුණා අපි භික්ෂු ජීවිතය කියලා කියන්නේ අතහැරීම පුරුදු කරන එක. සැබෑ භික්ෂුව කියලා කියන්නේ අල්ලගන්න කෙනෙක් නෙවෙයි, අතහරින කෙනෙක්. ඒක මට හිතුණා දැන් මම මේක අතහැරලා යන්නේ. ඒ හිතලා තමයි මම මේ වගේ තැනකට ආවේ. ඒවිතරලා 2016 ඉඳලා ඉතින් අද දක්වා මේවා කරගෙන යනවා. දුෂ්කරතාව විඳගෙන අපහසුතාව විඳගෙන මේ වගේ ලස්සන නිර්මාණ ටිකක් කරලා කෙනෙක් ආවහම පහදින්නේ නේද? පන්සල කියලා කියන්නේ මේ වචනයටත් කියන්නේ ඒ ගෙදර නම් හරියට පන්සලක් වගේ. මම හිතනවා මේ වචනයට යම් සාධාරණයක් මේ ආයතනයේ මම මේ අවුරුදු කීපය ඇතුළත කළයි කියලා. හැබැයි මේ ඔක්කොම කරන්න ගියේ මේක හොඳ දෙයක්. අපි හැමෝටම අරමුණක්
තියෙනවා අපේ ජීවිතේ. එතකොට මේ ඔක්කොම කරන්න ගියේ මට අවුරුදු 5යි. අවුරුදු 5ක් ඇතුළත 2016 ඉඳලා 2021 වෙනකොට මේ සියලුම ඉදිකිරීම් අවසන් කළා. එතකොට ඇත්ත වශයෙන්ම ගත් මෙතන දායක පවුල් 100යි තියෙන්නේ. එක ගමයි. ඒ වුණාට අපේ කැපවීම, අපේ අරමුණ අනිත් පැත්තෙන් ගත්තාම මේ විශ්වය, මේ ලෝකයේ මේ විශ්වයේ ස්වභාවය තමයි ඇත්ත වශයෙන්ම මේ සමාජයට යම් කෙනෙක් කැප වෙනවා නම් මේ විශ්වය උදව් කරනවා. මේ සබහා දහම උදව් කරනවා. මම හිතන්නේ මට මේ සබහා දහම උදව් කරුවා. ඒක නිසා තමයි මේ වගේ සුන්දර නිර්මාණයක්, මේ වගේ සුන්දර විහාරයක් ඉදි කරන්න ඉඩ අවකාශය මට සැලසුණා. ස්වාමීන් වහන්සේ මේ වෙන විට මේ පළාතේ ඒ වගේම රටේ ඊටත් එහා ලෝකේ පුරාම ප්‍රසිද්ධයි. ඒ මේ ගිලන්ගත් සේවය. ඔබ වහන්සේ ගෞරවයට පාත්‍ර වෙලා තියෙන මේ සේවය නිසා. ඇත්තටම මම කැමති දැනගන්න මේ උදාරතර හැඟීම, මේ උදාරතර පරමාර්ථය ඔබ වහන්සේට කොහොමද ආවේ? සාදි කිව්ව වගේ දැන් මේ පළාතේ මේ රටේ විතර නෙමෙයි ලෝකේ ලොකු කතාබහක් යන වැඩක් තමයි මේ ගිලන්ගත් සේවාව. බෞද්ධ ස්වාමින් වහන්සේ නමක් විසින් ස්වේච්ඡාවෙන් ආරම්භ කරලා තියෙන නිදහස් ගිලන්ගත් සේවාවක් ගැන අද හැමතැනම මිනිස්සු කතා කරනවා. මේකට ඊටාම ලොකු අතීතයක් තියෙනවා. ඒ අතීතය තමයි මේ විහාරස්ථානයේ සතුව තිබුණා පහුගිය අවුරුද්ද වෙනකොට වාහනය ජීප් රථයක්. ඒ ජීප් රථය ලක්ෂ 100ක විතර වටිනාකමක් තියෙන හොඳ ජීප් රථයක්. එතකොට එක දවසක් මම හවසක ඉන්නකොට නිකවරටිය නගරයේ ආසන්න එක අම්මා කෙනෙක් කතා කරලා කිව්වා හඳුන්නේ මට හෙට මේ යන්න තියෙන මහරගම පිළිකා රෝහලට. මම පිළිකා රෝහලේ මාසයක් ඉඳලා ආවේ ගැබ්ගෙල පිළිකාවක් අර හැදිලා. දැන් මට හෙට ආය යන්න ඕනේ. හැබැයි හෙට යන්න නම් රුපියල් 18000ක් යනවා පිළිකා රෝහලට යන්න කියලා. ඒ යන්නත් වෑන් එකකට ඊට වඩා යනවා. සාමාන්‍යයෙන් අපි කියන ඩිමෝ බත් එක ඒ වගේ පොඩි වාහනයක රුපියල් 18000ක් විතර ගන්නවා කියලා කිව්වා. එදා මට හිතුණා දැන් අද මේ මොන්ට්‍රෝ එක අතහරින්නේ දවසේ. මගේ මනසින් මේක අතහැරලා මම අන්න අර වගේ දුප්පත් දුෂ්කර පීඩා විඳින පිළිකා අංශභාග ළමා රෝග වකුගඩු වගේ මිනිස්සු මේක විකුණලා ලැබෙන සල්ලියෙන් ඒ මුදල් වලින් ගිලන්ගත සේවයක් පටන් ගත්තොත් හොඳයි කියලා මට හිතුණා. මං දින කීපයක් ඇතුළත මගේ ගාව තිබ්බ වාහනේ විකුණා. අලෙවි කරලා මම ලංකාව පුරාම මාස 6ක් ගිලන්ගතයක් කෙව්වා. විවිධ ආයතන වලට කතා කරා. රජයේ ආයතන වලට කතා කරා. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට කතා කරා. සමහර මේ වයිඹ පළාතේම තියෙන සෞඛ්‍ය දෙපාර්තමේන්තු ඒ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දැන් ගියත් බලන්න පුළුවන් ගිලන් රථ දෙක තුන සමහර වෙලාවට දිරලා යනවා එළිය. මම මේ අය හම්බ වුණා. ඒගොල්ලන්ගෙන් මං ඉල්ලුවා මට පුළුවන් නම් මේ ගිලන් රථයක් දෙන්න හදන්න මම මෙන්න මේ වගේ අරමුණකින් ඉන්නේ කියලා. ඊට පස්සේ කවුරුවත් ඒ ගැන සැලකිල්ලක් දැක්ුවේ නැහැ. ඊට පස්සේ මමම කල්පනා කළා මේ වාහනයක් අරගෙන මේ වාහනේ සීට් ටික අයින් කරලා මූලික ගිලන් රථයකට අවශ්‍ය කරන මූලික දේවල් ටික මේ වාහනේ ස්ථාපිත කරන්න ඕනේ කියලා. ඉතින් ඒ අනුව තමයි මේ වාහනේ අරගෙන ඒ ගිලන් රථයේ ඇඳ ඒ අවශ්‍ය කරන පහසුකම් සහිත ඇඳ ඊට පස්සේ ඔක්සිජන් ඊට පස්සේ ලෙඩාට සාමාන්‍යයෙන් අපි කියන මේ සේවාව මේ ලංකාවේ ලෝකෙ ගත්තාම ගිලන් රථ සේවාව කියන එක කොටස් දෙකක් තියෙනවා. එකක් ඉමර්ජන්සි අනිත් එක නන් ඉමර්ජන්සි. ඉතින් මේ මම පටන් ගන්න තියෙන නන් ඉමර්ජන්සි සේවාව. એટલે මේක හරහා ඇත්ත වශයෙන්ම අර ගම්වල ඒ දුෂ්කර මිනිස්සු අර වගේ රෝගී දැන් පිළිකාවක් හැදුනහම ඒ පිළිකාව ව්‍යාප්ත වෙලා අවසාන කාලේ වෙනකොට ඒ මිනිස්සේ ආර්ථික වශයෙන් විශාල
බිඳ වැටීමක ඉන්නේ. ඒකට ඒ සියල්ල නැහැ. ඒකට අනිත් පැත්තෙන් කායික වශයෙන්ත් එයා ලොකු ප්‍රශ්නයක ඉන්නේ. එතකොට එයාට අවශ්‍යම වෙනවා පහසුකම් සහිත පහසුවෙන් මේ රෝහලකට යන්න. දැන් අංශභාග වගේ රෝගියෙකුට අනිවාර්යෙන්ම ඕනේ. දැන් ඔබලා දැකලා ඇති සමහර වෙලාවට අංශභාග රෝගියෙක් අරගෙන යනවා නම් අනිවාර්යෙන්ම එක්කෝ මේ පළාතේ හැටියට නම් ලොරියක. එහෙම නැත්නම් ඩිමෝ බට්ටියක තමයි අරගෙන යන්නේ. මොකද එයා අතපය පන්න නැහැනේ. එතකොට මේ වගේ ගිලන් ගතේක අවශ්‍යතාවය තදට තියෙනවා. දැනුණා. ඉතින් මට අර අම්මගේ ඒ අම්මා දුන්නු අදහස, ඒ අම්මා මට ඒ කියපු දේ මට ආම්දුරනමක් විදියට ඇත්ත වශයෙන්ම මට ඒක සහ කම්පැනි කියලා කියන්නේ ඒක. මේ අර බුදුරජාණන් වහන්සේ උගන්වනවනේ අනුන්ගේ දුක දැකලා සත්පුරුෂයෙක්ගේ හදවත උණු වෙනවනම් ආන් ඒකට තමයි කරුණා ගුණය කියලා කියන්නේ. අනිත් පැත්තෙන් ගත්තාම බුදුරජාණන් වහන්සේට කරන බුද්ධ උපස්ථානයක් මේ කරන්නේ. යෝ ගිලානං උපත්තේය සෝමං උපත්තේය. ගිලනුන්ට උපස්ථාන කරනවා නම් ඒක මට කරන උපස්ථානයක් කියලා කල්පනා කරනවා. ඉතින් එහෙම හිතලා මම හිතුවා මම ගිලන්ගත සේවාවක් පටන් ගන්න ඕනේ කියලා. මේක දැන් ඇත්ත වශයෙන්ම ගත්තාම මේ සුව සහන නමින් තමයි මේක කරගෙන යන්නේ. මේක කන්සලින් ගමට දැන් හුඟක් වෙලාවට දැන් ඔයත් තරුණ දරුවෙක්නේ. එතකොට හුඟක් වෙලාවට අහන දේ තමයි මිනිස්සු අපි පන්සලෙන් මේ ගමෙන් පන්සලට මේ ගමෙන් පන්සලට ඔක්කොම ගමෙන් තමයි පන්සලට කියන්නේ. නමුත් පන්සලෙන් ගමට කියන එක තමයි මේකේ අරමුණ. සුව සහන කරන්නේ පන්සලෙන් මිනිස්සු වෙනුවෙන් දුප්පත් අසරණ අහිංසක මොනවත් කරගන්න බැරි අහිංසක මිනිස්සුන්ට අවශ්‍යම වෙලාවේ පිහිට වෙන සංකල්පයක් තමයි මම මේ ගොඩනගලා තියෙන්නේ. ඒකට මේක දැන් ලංකාවේ අද වෙනකොට මේක ව්‍යාප්ත වෙලා තියෙනවා. අද මේ ගිලන්ගතේ පටන් ගත්තයින් පස්සේ මේ සේවාව දැන් අපේ නිකවරටියේ තියෙනවා. ඊට පස්සේ හිට්ටිපොළ තියෙනවා. ඊට පස්සේ ගිය සතියේ මේ මහියංගනේ අපි සේවාවක් පටන් ගත්තා. ඒකට කතරගම තියෙනවා. ඒකට මේ විදිහට අපේ අරමුණ තමයි මේ ඉදිරි කාලය ඇතුළත පන්සලෙන් ගමට කියන සංකල්පය මූලික කරලා ලංකාවේ ඈත පළාත්වල පන්සල හරහා මේ වගේ ගිලන්ගත 20ක් මේ රටට දායාද කරන්න. මේ 20 හරියට කළොත් ආදී ලෝකේ එකම සංවිධානයේ එකම වැඩපිළිවෙල එකම බෞද්ධ වැඩපිළිවෙල වෙනවා මුළු ලෝකෙම මේ ගිලන්ගත සේවාව. ලංකාවට කොච්චර අභිමානයක් නේද? එතකොට අනිත් පැත්තෙන් ගත්තාම අද සමහරවිට මිනිස්සු ප්‍රශ්න කරනවානේ. අද මිනිස්සුන්ට ප්‍රශ්න කරනවා මිනිස්සු. අනේ සමහර වෙලාවට ස්වාමීන් වහන්සේලා අතිශය සැප විඳිනවා. මිනිස්සු දුක් විඳිනවා නේද? අනුගාමිකයෝ දුක් විඳිනවා. බෞද්ධයෝ සමහරට ස්වාමීන් වහන්සේලා අසීමාන්තික සැප විඳිනවා. එතකොට මිනිස්සු ඒක සමහර වෙලාවට දැන් සමහර වෙලාවට මිනිස්සු අහනවානේ ලොකු මේ එන ලොකු විශාල V8 වගේ වාහන වල යනකොට අහනවානේ මෙච්චර ඉක්මනට යන්නේ නිවන් යන්නද කියලානේ නේද? ඉතින් ඒ නිසා අපිට ඊට වඩා මහා කාර්යභාරයක් වික්ෂුන් වහන්සේලා විදියට අපිට තියෙනවා මේ සමාජයට විශාල කාර්යභාරයක්. තේරෙනවද? අපි මේ මිනිස්සු හිතාගෙන ඉන්නවා මේ පන්සලේ හතර කොන රකින්න එක තමයි අපි මහානකම කියන්නේ. නැත්තම් හිතාගෙන ඉන්නවා සමහර ස්වාමීන් වහන්සේලාත් හිතාගෙන ඉන්නේ මොකද? දානේ පිරිතයි වරු පිරිතයි පාන්සුකලි උච්චරයි අපි මහානකම. නෑ ඊට වඩා බුදුරජාණන් වහන්සේ අපින් අපේක්ෂා කරා. අපිට මිනිස්සුන්ට කිව්වා නේ බුදුහාමුදුරන්ට කිව්වා අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න කියලා. ධර්මයේ විතරක් නෙමෙයි මේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න, මේ මිනිස්සුන්ට තියෙන පීඩාවන් නේද? ඒවට උත්තර දෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කිව්වා. මේ භික්ෂු ජීවිතය කියලා කියන්නේ මේක පුළුල්. එතකොට මේ පුළුල් භික්ෂු ජීවිතේ අපි මේ ආදර්ශයෙන් අපි ගාව තිබ්බු වාහනයක් දීලා ඒක අලෙවි කරලා ඒ තුල අපි සංකල්පයක් හදලා තියෙනවා මේ රටට හාමුදුරුවන්ට විශේෂයෙන්ම මේ වගේ වැඩසටහන් කරන්න පුළුවන්. මේ වගේ සේවාවන් කරන්න පුළුවන්. අපේ මිනිස්සු අපිට ලෝකේ ගත්තාම අනිත් සියලු ආගමිකයන්ට සියලු ජාතීන්ට රැකවරණ තියෙනවා. ඒ ආගම් තුල, ඒ දර්ශන තුල අනිත් පැත්තෙන් ගත්තාම ඒ සමාජයන් තුල, ඒ සමාජ සංවිධාන තුල. හැබැයි ලංකාවේ බෞද්ධයන්ට එහෙම වග කියන ස්ථානවල නේද? හරිම අඩුයි. බෞද්ධයෝ රැක බලා ගන්න. දැන් අපි අහස උසට මාලිගා හැදුවා. අහස උසට විහෙර විහාර හැදුවා.
ඒවා ආරක්ෂා කරන්න මිනිස්සු ඉඳපෑ. දැන් ඉන්දියාවේ බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ ඉපදුණා නේ සිද්ධාර්ථ. නමුත් ඉන්දියාවේ ඒක විනාශ වුණා. ඒ නටබුන් බවට පත් වුණා. අද ගිහින් ලංකාවේ මිනිස්සුනේ ගිහි කීයක් හරි දීලා ඉවරලා ඒවත් රැකගන්න. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ ආගමත් ධර්මයක් පවතින මිනිස්සු. එතකොට මේ යුගයේ බෞද්ධය දුක්පත් වෙනවා. බෞද්ධයන්ට හවුහරණක් නැහැ. මේ ආර්ථික රටාවේ හරි මිනිස්සු හරි පීඩාවෙන් ආන් ඒකට පොඩි උත්තේජකයක් පන්සල හරහා අපි මේ ලබා දෙන්න තමයි මේ වැඩපිළිවෙල දැන් අපි මේ විදිහට මේ දැන් අවුරුද්දක ඊට ආසන්න කාලයක ඇතුළත මේක කරගෙන යන්නේ. සුව සහන නමින් මේ ගිලන්ගත සේවාව කරගෙන යන්නේ. ඉතින් ඒ නිසා මට වඩා ගොඩාක් පහසුකම් තියෙන දැන් මේ ගත්තාම අපිට 50ක්වත් මෙහි ආදායමක් තියෙන තරම් නෙමෙයි. හැබැයි ගාක් ආයතන තියෙන බෞද්ධ ආයතන විශාල ප්‍රමාණයෙන් ඒ අයට මිල මුදල් ලැබෙන ආදායම් තියෙනවා. මම කියන්නේ මේ පන්සලේ ඔක්කොම මිනිස්සුන්ට බෙදන්න කියන එක කියන්නේ සමහර කෙනෙක් කියන්නේ නෑ. මම කියන්නේ මේ වගේ දෙයක් අර මිනිස්සු දැනෙන තැන, මිනිස්සු වැටෙන තැන මේ අනිත් සියල්ලට වඩා ලෙඩ වුණාම නේද? මේ නිරෝගී භවනේ උතුම්ම ලාභය කියන ආරෝග්‍ය පරමාලාභය කියන මේ කෙනෙක් ලෙඩ වුණාම සියල්ලට වඩා යහකර්මන්නේ. ආන් මේ තැන පන්සලට ගිහින් හිට ගන්න පුළුවන් නම් අන්න ඒක තමයි වැදගත්. ඒකට මිනිස්සු තුල ට්‍රස්ට් කරනවා, ආගම හාමුදුරු විශ්වාස කරනවා අපිට ලෙඩක් දුකක් හැදුනාම අපේ හාමුදුරු අපි බලාගන්න. නේද? අපිව බලාගන්න. ඒකට මිනිස්සු අන්න තමන්ගේ ආගම දහමට ලැබියාවක් දක්වන. ඒක නිසා තාදී ඒ වගේ හොඳ අරමුණකින් තමයි මේ වැඩ පිළිවෙල අපි දැන් මේ විදිහට ක්‍රියාත්මක කරගෙන යන්නේ. එහෙනම් සම්මාස. හල ඇතිර රුකට දා ගහන්න. ඉතින් සාමණේරහන්සේට මේ උදාරතර සංකල්පය සුව සහන දියත් කරද්දී ඒ වගේ මඩ ප්‍රහාර දල් ප්‍රහාර වගේ. ඔව්. සාමාන්‍යයෙන් මේ ඒක හැටිනේ ඒ කියන්නේ මේ හොඳ වැඩක්. සාමාන්‍යයෙන් ලංකාවේ හොඳ වැඩක් මේ කරන්න අමාරුයි. මට විතරක් නෙමෙයි. 1926 අනගාരിക ධර්මපාල තුමා කිව්වා ලංකාවේ ඉන්නේ මහා පුදුම මිනිස්සු කොටසක්. හරිද? මේ මිනිස්සු හොඳ දෙයක් කරා විවේචනය කරනවා. නරක දෙයක් කරත් විවේචනය කරනවා. ඒ නිසා ඒවට hina වෙලා ඉන්න පුළුවන් නම් ලංකාවේ වැඩ කරන්න පුළුවන් කියලා කිව්වා. දැන් මම ලෝකයේ උගාවක් අධ්‍යක්ෂකින් තියෙන කෙනෙක්. ඒකට ලංකාවේ මිනිස්සු ආකල්පසින් අතින් ඉන්නේ ඉතාම පසුගාමී. හරිම ඍණාත්මක සමාජයක්. දැන් මේක මම මේ ඇම්බියුලන්ස් සේවා පටන් ගන්නකොට මගෙන් ඇහුවා කොහොමද කරන්නේ? ඔවා කොහොමද කරන්නේ? ඔවා නඩත්තු කරන්නේ කොහොමද? ඔවා අරගෙන යන්නේ නෑ. ඒවා කරන්න පුළුවන්. හරි උත්සාහය තියෙනවා. ඉතින් මම මේකට ගොඩාක් දුෂ්කරතාවයන් වින්දා. පළවෙනි දුෂ්කරතාවය තමයි මම කලින් කිව්වා වගේ රජයේ 100 ගාණක් තියෙනවා රාජ්‍ය ආයතනවල කැඩිලා විනාශ වෙලා සමහරට රුපියල් ලක්ෂ 7-8න් ඒක රිපෙයාර් කරලා ඉවරලා සේවයට යොදන්න පුළුවන්. හැබැයි ඒවා ඒ තැන්වල කැලෑ වැහෙනවා. ඒ තැන්වල දිරලා යනවා. ඉතින් කවුරුත් මට උදව් කරේ නැහැ. කවුරුත් එහෙම උදව් කරේ නැහැ. හැබැයි මමම හිතුවා කවුරු හරි මේක පටන් ගන්නට නේද? කවුරු හරි මේක පටන් ගන්නවා. ඉතින් ඒ නිසා තමයි ඒ දුෂ්කරතාව විඳගෙන අපහසුතාව විඳගෙන ඒ පීඩන විඳගෙන එතකොට සමාජයේ වශයෙන් සමහරලාට මේ ලෞකිකත්වයේ මත ජීවත් වෙන ගිහි පැවිද්දෝ සමහරලාට මම වාහනේ දීලා මේක ගන්නකොට මම යව පිස්සුද කියලා. පිස්සුවක් ඇද්ද කියලා. අච්චර හොඳ දෙප වාහනය. ඉතින් ඒ වුණාට අද මම මහා ආත්මීය තෘප්තියක් විඳිනවා. ඉතින් ඒ නිසා ඒ බාධක ඒවට මුහුණ දෙන්න ඕනේ අපි. ඒ ගිහි කියලා නෑ, පැවිදි කියලා නෑ, මේ බාධක. හැබැයි අපි මේ බාධක බිඳගෙන ගිහින් වල මේ සමාජයේ වෙනස් කරන තැනට දැන් අද මිනිස්සු හිතන්න පටන් අරන් තියෙනවා. අද ස්වාමීන් වහන්සේලා හිතන්න පටන් අරන් තියෙනවනේ. ඇත්ත වශයෙන්ම මේවා දිහා බලලා ඉවරලා උන්වහන්සේලා අපිට මේ රටේ මේ මට වැඩි ඕනේ පන්සල් 100ක් වෙනස් වුණා නම් ඇති. ලංකාවේ පන්සල් 13000ක් තියෙනවා. පන්සල් 13000ක් තියෙනවා. ආමුදුරු 30000ක් තියෙනවා. ඔය අපි කියමු පන්සල් 13000න් 12900ක්ම අයින් කරනවා. පන්සල් 100ක මේක පටන් ගන්න පුළුවන් නම් මේ සමාජයේ සම්පූර්ණ වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අද මේ ගතානුගතික සම්ප්‍රදායානුකූල වීමක් විතරයි මේ පන්සල් වල උගක් වෙලාවට දකින්න තියෙන්නේ.
බෞද්ධයෝ කියලා කියන්නේ එහෙමයි. ඕලාරික පුද පිළිවෙත්. ඕලාරික මේ ආර්ථික ක්‍රමයේවත් මේ කිසි දෙයක් සමාජයට බෞද්ධයෝ සලකන්නේ නැහැ. දැන් මම දැක්ක පහුගිය සතියේක මම දකින්න විදිහ නෑ. හරිද? කිරියාහාර පාත්‍ර 84000ක පූජා. දැන් ආදි නිකන් අරුණ දරුවෙක් විදිහට හිතලා බලන්න. අද අපි කියනවා පොල් ගෙඩිහි ගයි. පොල් නෑ. පොල් ගෙඩියක් රුපියල් 200යි. එතකොට බුදුරජාණන් වහන්සේ කියක් කියන පිට පිස්සුද කියලා. හැබැයි අපිට ඒවත් රැක මම කියන්නේ මේ රටේ පුද පිළිවෙත් එපා කියලා. මේ දැන් බලන්න ලක්ෂ 30 40 50 වියදම් කරලා පෙරහැරවල් කරනවා. හැබැයි බෞද්ධයෝ බඩගින්නේ. එදා වෙල නැහැ. බෞද්ධයෝ ගත්තාම බෞද්ධ ළමයි උන් මොකද සමහර වෙලාවට බෞද්ධ දරුවෝ මන්ද පෝෂණය. ගර්භණී අම්මලා මන්ද පෝෂණය. ව්‍යවසායිකයෝ කඩාවැටිලා. හැබැයි අපිට පන්සල කේන්ද්‍ර කරගෙන අලුතින් ඉතලා ඉවරලා අපිට ව්‍යාපාරිකයෝ දෙක්කෙනෙක් අම්මලා දැන් ආදී මම ලංකාවට ආපු දා ඉඳලා අද වෙනකොට මේ පළාතේ දරුවෝ හම්බෙන්න ඉන්න අම්මලා 680කට හොස්පිටල් යන්න බඩු ටික දීලා තියෙනවා. මේ පන්සලේ එකක් මේ වෙනකොට මේ අවුරුදු 8ට 680කට අම්මලාට ස්පිරිතාල වලට යන්න අවශ්‍යයි. අද අම්මෙකුට හොස්පිටල් එකට යන්න බබෙක් හම්බෙන්නේ මේ බඩු ටික ගන්න යනවා තාදී රුපියල් 30000. හැබැයි එක මම මේ කියන දේ තේරුණා. ලංකාවේ එක ගමක Tamange වපසරිය තුල පන්සලක අවුරුද්දටම ඕනනම් දරුවෝ 7-8 දෙනෙක් ඉපදිනවා. හැබැයි පන්සලට බැරිද මං අහන කාරණේ මේවත් සම්බන්ධ වෙනවා. අපි කියනවා ಜಾති අඩුයි නේද? සිංහලයෝ නෑ නේද? එහෙම කියනවා. නේ සිංහල ಜಾති සිංහල ಜಾතිය වඳ වෙලා ඉන්නේ සැබෑයි. හැබැයි අපිට ಜಾතියේ මුරු දේවතාවෝ කියු මේ හතර කොන රකින්න ඉඳ නෙමෙයි. අපි ಜಾතියට අර විදියට අපි නායකත්වය දෙන්නේ. එතකොට පන්සලට කාර්යභාරයක් තියෙනවා. Tamange දායකයා ඒ වගේම ගර්භණී අම්මෙකුට බඩු ටිකක් කරන්න උපකරණ ටිකක්. අනිත් පැත්තෙන් ගත්තාම දරුවන්ගේ අධ්‍යාපනය ගත්තා. අද පොතක මිල කීයද බලන්න. අපිට පුළුවන් අපේ සීමාවේ ඉඳලා අපේ දරුවන්ට පොත්පත් ටිකක් කරන්න. නේද? අවුරුද්දකට සැරයක්. මේ අපි මහා විවිධ කටින පින්කම් කියලා ලක්ෂ කෝටි ගණන් වියදම් කරනවා. ඒව කරන්න ඕනේ. හැබැයි ඒව කරන්න ඕනේ බෞද්ධයොත් ආරක්ෂා කරනවා. හරිද? ඊට පස්සේ අනිත් පැත්තෙන් ගත්තාම හැම පන්සලකම මම යෝජනා කරන දේ තමයි සුබ සාධන සේවාවක් කියන්නේ. චැරිටි සර්විස් එක මේ මම ලෝකයක් දෙකින් එක කියන්නේ. එතකොට සාදී එහෙම වැඩපිළිවෙලක් පන්සල් තුල තියෙන. පන්සල් 100ක පටන් ගත්තොත් බලන්න ලෝකෙ මිනිස්සු කතා කරනවා. අද දැන් මම දන්නවා මම ගිය සතියේ මයංගනේ ගියා මේ ගිලන් රත් සේවයේ අපේ 4 වෙනි එක බාර දෙන්න. ඒ ස්වාමීන් වහන්සේ නමක්මයි වියදම් කළේ. මේකේ හැටි ස්වාමීන් වහන්සේලා වියදම් කරන්න ඕනේ. මේක පන්සලෙන් ගමටනේ. ගමෙන් පන්සලනේ ස්වාමීන් වහන්සේලා වියදම් කරලා මේ සේවාව කරගෙන 100% ස්වේච්ඡා සේවාවක්. 750ක්ව ආණ්ඩුවෙන් මේකට 750ක්ව දෙන්නේ නැහැ. එතකොට ආදී ලංකාවේ පන්සල් 100ක මේක පටන් ගන්න කොච්චර වටිනවද නේ? කොච්චර හොඳ සංකල්පයක්. ලෝකෙටම කියන්න පුළුවන් මෙන්න තේරවාදී භික්ෂුව කොච්චර වටින සම්පතක් නේ? ඒ නිසා ආම්දුරුවෝ කියන සාන්තිවරයෙක් තුළ තියෙන ඕනේ ගුණ තියෙන ඕනේ භික්ෂුණාද. මිනිස්සු දුක් විඳලා අපි සැප විඳලා වදිනවා. මගේ ජීවිතේ මම හැමදාම හිතන දේ තමයි පන්සල ගොඩනගෙනවා හා සමානව මිනිස්සු ගොඩනගෙනවා. දැන් මම මේ පළාතේ මේ අපි නියෝජනය කරන කොටසේ එකම පොල්ලත කල්පතක්වත් නැහැ. අපි ඒක කරලා තියෙනවා. එකම නිවසක්වත් නැහැ තාදී වතුර නැහැ. එකම නිවසක්වත් නැහැ විදුලිය නැහැ. අපි හිතන්නේ හදුවා. අපිට වඩා ගාක් වැඩ කරන්න පුළුවන් අය. ඒක කරන්න නම් භික්ෂුන් වහන්සේලා මේ රටේ අලුතෙන් හිතන්න ඕන. මම හිතන දේ කවුරු ප්‍රතික්ෂේප කළ මං කියන දේ ලංකාවේ දැන් පන්සල්. අද පන්සල් නෙමෙයි හදන්න ඕන මම කවුද හදන්නේ? බෞද්ධයෝ. බෞද්ධයෝ රැක ගන්නයි ඕනේ. බෞද්ධයන්ගේ දරුවෝ රැක ගන්නයි ඕනේ. බෞද්ධයන් ආරක්ෂා කරන වැඩපිළිවෙලක් තමයි පන්සල හදාපියා ආරක්ෂාත්මක කරන්නේ. ආණ්ඩුවක් ඕනේ නේද? අපි මේ 100 දාලා හරියට වැඩ කරොත් ආදි ආණ්ඩුවක් ඕනේ. ආණ්ඩුව අපි වෙලා අපිට පුළුවන් මේ රටේ මිනිස්සුන්ට උදව් කරන්න. ගම්මාන 100ක ලංකාවේ තියෙනවා මේක මේ පැවිදි අතරම දුවන්නේ නැහැ. අවශ්‍යම
non emergency සේවාවක්. මේක emergency නෑ. හදිසි සේවාවක් නෑ. මේ වගේ අර වගේ රෝගීන්ට තමයි වනේ. ඒකට අපිට සමාන සතියකට යන්න වෙන්නේ. සමහරවිට ගමන් බාර 4-5ක්. ඕක පන්සලෙන් කරන්න බෑ. ඕක ලේසියෙන් කරන්න පුළුවන්. අපි ක්‍රමයක් හදන්න ඕනේ. ඒ නිසා මේ තියෙන ක්‍රමය දැන් මේ රටේ තියෙනවනේ සිස්ටම් චේන්ජ් කරන්න. මේ චේන්ජ් එක හැමෝගෙම වෙන්න ඕනේ. ඔව් උඩේ ඉඳලා පහළට වෙන්න ඕනේ. අනිත් පැත්තෙන් ගත්තාම ගිහියොන්ගේ විතරක් නෙමෙයි. ස්වාමීන් වහන්සේලාගෙත් මේ චේන්ජ් එක වෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේලාත් මේකට දායකත්වය දෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේලාත් වෙනස් වෙන්න ඕනේ. පන්සලත් වෙනස් වෙන්න ඕනේ. පල්ලියත් වෙනස් වෙන්න ඕනේ. කෝවිලත් වෙනස් වෙන්න ඕනේ. නේද? ඒ ටික කරොත් ඒ ස්ථාන වෙනස් වුණොත් මේ රට අපිට වෙනස් කරන්න පුළුවන්. මහත්මා ගාන්ධි කිව්වා ඔබ ලෝකේ වෙනස් කරන්න කැමති නම් පළමුව ඒ වෙනස ඔබ තුල ඇති කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කිව්වා අත්තානි මේව පඨමං පතිරූපේ නිවේස. ඉස්සරලාම උඹලා වෙනස් වෙන්න. නේද? මේ වෙනස් කරන්න නැතුව බෑ. නේද? අපි වෙනස් නොවි මේ සමාජය වෙනස් කරන්න බෑ. ඒ නිසා පන්සල වෙනස් වෙන්න ඕනේ. බුදු පූජා වලින් එහා ගිය ඒවා අවශ්‍යයි. ඒවා වලින් එහා ගිය මිනිසුන්ට හිතන්න, මිනිසු වැළඳ ගන්න, මිනිසු කැමැති වෙන වැඩපිළිවෙලක් පන්සල් වල ආරම්භ කරනවා. ආන් එදාට පුළුවන් වශයෙන්ම නැවත මේක ශක්තියක් ගන්න. මේ වෙවයි දාගෙබයි ගමයි පන්සලේ කන්සෙප්ට් එක මේ කියන මේක ශක්තිමත් මේ පෞර අපිට බඳින්න පුළුවන් වෙනවා. ආන් ඒකට මම මේ හරියට අර ගලිවර ගාවේ ඉන්න අඟුරු මිට්ටෙක් වගේ කෙනෙක් මම. හරිද? එතකොට නමුත් මේක අපි සමාජගත කරලා තියෙනවා. එතකොට මීට වඩා බොහෝ දේවල් කරන්න පුළුවන් පන්සල් මේ රටේ තියෙනවා. ස්වාමින් වහන්සේලා ඉන්නේ. නේද? එතකොට ඒ උන්වහන්සේලාට බොහොම පහසුවෙන් මේ වගේ වැඩක් කරලා අපි D8 එක එකේ ගියක් වැඩක් තියෙනවද අපි ජාතික දුක් විඳිනවා. ඒකයි. උන්ගේ දරුවෝ මන්ද පෝෂණය නා. උන්ගේ දරුවෝ ඉස්කෝලේ යන්නේ නැත්තම්. උන්ගේ දරුවන්ට ඉස්කෝලේ යන්න විදිහක් නැත්තම්. උන් බඩගින්න නම් යන්නේ. අපි මුකේ ගියක් වැඩක් තියෙනවද? නේද? අපිට මොනවා හරි දුකක් විඳලා අපි පෝෂණය කරන්නේ මිනිස්සුනේ. අපේ වගකීමනේ භික්ෂුන් වහන්සේලා විදියට උන්ව රැක බලා ගන්න. පුළුවන් විදියට නේ. අපිට මුළු රටටම බැරි වෙන්න පුළුවන්. හැබැයි මේ පන්සල් 13000 12500 සක්‍රිය කරගත්තොත් මේ වැඩ පිළිවෙලට මේක මම හිතනවා මේ රටේ ස්වාමීන් වහන්සේලා ගැඹුරින් හිතන්නේ. මෙහෙම නැති වුණොත් අපිට එච්චර දුර යන්න බෑ. මිනිස්සු පන්සල කියන එක ආගමික අවශ්‍යතාවයට පමණක් යොදා ගන්න තැනක් බවට පත් වෙනවා. හරිද? එහෙම ඒක වෙනස් කරන්න තමයි අර වගේ යුරෝපීය රටක ඉඳලා අච්චර පහසුකම් සියල්ල දාලා අතහැරලා අපවත් වෙන තාක්කල් ඉන්න තිබ්බම කිසි ප්‍රශ්නයක් නැති. ඒ වුණාට මම හිතපු දේ තමයි අපි මේ පොළවෙන් දිවි අපි මේ රටේ දිවි මේ වගේ දුෂ්කර පළාතක අපි ඉපදුනේ. ඒ නිසා මේ දුෂ්කර පළාතේ අපි මොනවද අපි කරන්න ඕනේ මේ මිනිස්සුන්ට. ඒක අපේ වගකීම කියන එක තමයි හැම වෙලාවකම මම හිතන්නේ. හොඳද? ඒ නිසා තමයි මේ වැඩ පිළිවෙල අපි දැන් කරගෙන යන්නේ. හොඳයි අසරයි. මම කැමති ඊළඟ රටේ අතල චුට්ටක් බලන්න. බලමු ඊළඟ රටේ. මෙන්න මේ විදිහට තමයි මේ කියන්නේ. දැන් මේ ගිලන්වත් සේවාවේ මේ අපි ලෙඩ අරගෙන යනකොට ලෙඩාව මේකේ තමයි තියාගෙන යන්නේ. දැන් පිළිකා අංශභාග ඒ වගේ රෝගියෙක් මේ ඇඳේ තමයි තාගෙන යන්නේ. ඒකට එයාට හදිසියෙවත් ඔක්සිජන් එකක් ඕනේ වුණොත් ඒ ඔක්සිජන් වලට අවශ්‍ය පහසුකම් ටිකක් මේකේ තියෙනවා. ඊට අමතරව හදිසියෙත් එයාට ප්‍රථම ආධාරයක් සාමාන්‍ය මට්ටමේ ප්‍රථම ආධාරයක් අවශ්‍ය වුණොත් ඒ අවශ්‍ය කරන ප්‍රථම ආධාර ටික අපි මේකේ ලෑස්ති කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ඒ මූලිකම ටික. හොඳද? එතකොට දැන් අපි ලෙඩාව මේ පැත්තෙන් දැන් මෙහෙන් ඇතුල් කරන්න බෑනේ. එතකොට අපි මේ පැත්තෙන් තමයි ලෙඩාව ඇතුල් කරන්නේ. මේකෙන්. එතනින් ලෙඩා මේකේ දාලා තමයි අපි අරගෙන. එතකොට මේක අර හදිසි අවශ්‍යතා තියන අය කියන්නේ අපි කියමු දැන්
කොහේ රියානතුරක් වෙලා. ඒ වගේ වට ලංකාවේ සෞඛ්‍ය අංශ ඉන්නවනේ. එතකොට ඒ කාර්යභාරය ඒගොල්ලන් කරනවා. අපි කරන්නේ අර වගේ මූලික ලෙඩ රෝග වලින් පෙළෙන අයට තමයි මේ සේවාව අපි කරන්නේ. ඔව්. එමේ සම්හස. ඇත්තටම මේ ගිලන් රථය 75ක් විතර රජයේ ගිලන් රථ වලට සමානයි. සුව පහසුභාවය ඒ වගේම මේ ඇතුලේ තියෙන වෙනුම ඇත්තටම මම දැනගන්න කැමතියි. මේ සංකල්පය මේ නිර්මාණයට ගිලන් රථයේ ඇතුළ නිර්මාණයට සංකල්පය ඔබ වහන්සේගෙම ඔව් ඇත්තටම මේක මේ සාමාන්‍ය වාහනයක්නේ. සාමාන්‍ය වාහනයක් උස වාහනයක්. එතකොට අපිට ඒ මූලික වශයෙන් මේ non emergency service කියන එකට හදිසි නොවන සේවාවක් සඳහා අවශ්‍ය කරන එක කොයි විදිහටද කියලා මම කල්පනා කරනවා. මූලික උපකරණ ටික මොනවද කියලා. ඒ අනුව තමයි මේ පහසුකම් සහිත ඇඳ ඊට පස්සේ ලෙඩා එක්ක යන කෙනෙකුට වාඩි වෙලා යන්න පුළුවන්. ඊට අමතරව ඔක්සිජන් ඊට පස්සේ ප්‍රථමාධාර ඒ කියන මූලික ටික අපි ලෑස්ති කරලා දුන්නා. ලෑස්ති කරලා දැන් මේ විදිහට තමයි අනිත් සියලුම ගිලන් රටත් කරගෙන යන්නේ. එහෙමයි සම්හස. මේ වගේ ක්‍රියාදාමය මුළු ලංකාව පුරාම ව්‍යාප්ත වෙනවා නම් ඇත්තටම මීට වඩා ලස්සන සුන්දර රටක් අපිට නිර්මාණය කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මම ඇත්තටම සතුටු වෙනවා ශ්‍රී ලංකාවට වටින විශාලතම වස්තුවක් ඔබ වහන්සේ. මොකද ඔබ වහන්සේගේ තියෙන මේ සංකල්ප මේ නිර්මාණශීලී හැකියාවන් මේ සියල්ල ඔබ වහන්සේගේ තියෙන හැකියාවන් අපේ තරුණ පරම්පරාවට විශාල ආදර්ශයක්. ඉතින් අපේ මේ තරුණ පරම්පරාව වෙනුවෙන් බොහොමත්ම ස්තුතියි පුද කරනවා මේ අවස්ථාවේදී. ඊළඟට මම කැමති දැනගන්න ඔබ වහන්සේ ඉස්සෙල්ලා කිව්වා මේ වගේ ගිලන් රථ විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත කරලා තියෙනවා කියලා. ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් මේ දැනට ව්‍යාප්ත කරලා තියෙන මේ ගිලන් රථ මොන ස්ථානවල තියෙන්නේ කියලා කරගන්න කැමතියි. සාදී බොහොම පිං මේ ගැන දැකලා සතුටු වෙලා තමයි ඇත්ත වශයෙන්ම හදවතින් නැගිච්ච අදහස් ටික ඉදිරිපත් කිරීම ගැන. දැන් මේක අපේ බලාපොරොත්තු තමයි මූලික අධ්‍යයනයේ ලංකාවේ මේ විදිහේ විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන ගිලන් රථ 20ක් එක එක ප්‍රදේශවල මේ 20කින් මේක පටන් ගන්න. මේක දුෂ්කර වැඩ දේශි දෙයක් නෙමෙයි. ඒකට ස්වාමීන් වහන්සේලා කැමති වෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේලා මීර වියදම් කරන්න ඕනේ. ඒ වගේ ස්වාමීන් වහන්සේලා ඔයක අමාරු වැඩ. ඉතින් ස්වාමීන් වහන්සේලා එහෙමයි හොයාගන්න ඕනේ. ඒක ඊට වඩා අමාරුයි. කොහොම වුණත් දැන් මේක පටන් ගත්තයින් පස්සේ ස්ථාන 4ක දැන් අපි මේක පටන් ගන්න තියෙනවා. හොඳ ස්වාමීන් වහන්සේලා මේ රටේ ඉන්න ඉතාම හොඳ ස්වාමීන් හොඳ පරිත්‍යාගශීලී ගුණ තියෙන ස්වාමීන් වහන්සේලා. ඒ අනුව අපි දැන් මාසයකට වගේ දෙකකට විතර කලින් පටන් ගත්ත හෙට්ටිපොළ දිග්ගල ගෙදර පුරාණ විහාරස්ථානයේ වහන්තරි සිද්ධාර්ථ කියන නායක හමුදුරුවෝ උන්වහන්සේගේ ජන්මදිනය වෙනුවෙන් ලක්ෂ 45ක් විතර වියදම් කරලා මේ වගේ පටන් ගත්තා. ඒක අසුව සහන නමින්මයි කරගෙන යන්නේ. ඊට පස්සේ කතරගම පටන් ගත්තා. කතරගම විහාරස්ථානයක ඒ වගේම අපි ගිය සතියේ පටන් ගත්තා මහියංගනේ මාපාකඩ වැව සුදර්ශනාරාම විහාරස්ථානය තමයි අපි මේ ආසන්න වශයෙන් මේ සේවාව ඒ පළාතේ නායක ස්වාමීන් වහන්සේ නමක් ඉතින් උන්වහන්සේ බොහොම හොඳයි. මේක මේ වැඩසටහන ගැන බලලා YouTube එකෙන් හා ওই මාධ්‍ය වලින් දැනගෙන මට කතා කරලා උන්වහන්සේ කැමති වෙනවා. ඇත්තටම උන්වහන්සේ බොහොම කැමැත්තෙන් දැන් මේක කරගෙන යනවා. මේ පළාතත් දුෂ්කර පළාතක්. ඉතින් දැන් ඒ විදිහට දැන් ස්වාමීන් වහන්සේලා යම් ස්වාමීන් වහන්සේලා කැමති වෙලා තියෙනවා මේ වැඩපිළිවෙලත් එක්ක එකතු වෙන්න. ඉතින් මේක අපි මේ අපේ යුගයේ දැන් ඕගොල්ලන්ගේ තරුණ පරම්පරාවේ මේ ජෙනරේෂන් එකේ හොඳ සංකල්පයක්. ඉතින් මේ වගේ එකක් පන්සලක තියෙනවා නම් ඇත්ත වශයෙන්ම V8 එකක් තියෙනවට වඩා හොඳ Benz එකක් තියෙනවට වඩා BMW එකක් තියෙනවට වඩා හොඳයි. අපි මිනිස්සු වෙනුවෙන්නේ චරත බික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය. ඒක පළවෙනි පිරිසට කිව්වේ ඕකනේ. නේද? සියලු දෙනාගේ බොහෝ දෙනාගේ හිතසුව පිණිස හිතසැප පිණිස මහණෙනි ධර්මචාරිකාවේ හැසිරෙන්නේ කියලා. ධර්මචාරිකාව හැසිරෙනවායි කියලා කියන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ ගත්තාම දෙකක් තියෙනවා. එකක් තමයි විද්‍යාචරණ. විද්‍යාචරණ කියලා කියන්නේ එකක් මේ ධර්මයේ පැත්තෙන් අනිත් පැත්තෙන්
ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න ඕනේ. අපි කොච්චර බණ කිව්වත් ප්‍රායෝගිකව ඒක ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් වැඩක් නෑ. මේ ප්‍රායෝගික දහම ක්‍රියාත්මක කිරීම. ලාංකීය භික්ෂුව මෙන්න මේ වගේ කෙනෙක් නේද? අර මං කලින් කියවනේ සාන්තුවරු වගේ වෙන්න ඕනේ කියලා. හාමුදුරුවෝ සාන්තුවරු වගේ වෙන්න ඕනේ. මිනිස්සුන්ගේ දුකේදී, මිනිස්සුන්ට අවශ්‍යතාවවලදී, මිනිස්සුන්ගේ පීඩනයේදී අපි මේ මිනිස්සු වෙනුවෙන් පෙනෙන්න ඕනේ. භික්ෂුව කියලා කියන්නේ කකුලට දාන සෙරප්පු දෙකේ ඉඳලා හිසට ඉහළම කුඩේ දක්වා සියල්ල අනුගේ පරපටිපද්දා මේ ජීවිකාති පබ්බජිතේන අබින්න දවල් රැය හිතන්නේ කියලා තියෙන බුදුහාමුදුරුවෝ. අපි මම අනුන්ගෙන් ජීවත් වෙන කෙනෙක්. ඒක අපේ වගේ මහා වගකීම. අතීතේ හාමුදුරුවෝ වගකීම කරලා තියෙනවා. මේවා ඇම්බියුලන්ස් සේවා දාලා නැති වෙන්න පුළුවන්. හැබැයි මේ භික්ෂුන් වහන්සේලා ඒ පන්සල් වල ඒක කරලා තියෙනවා. අද නෙකරනවා කියන්නේ නමුත් අද යම් ආකාරයකින් අපිට පේනවා ගිහි වගේම මේ භික්ෂු සමාජය ලෞකික පැත්තෙන් ඕවර් ගිහින් තියෙනවා. ඒක එච්චර හොඳ තත්ත්වයක් නෙවෙයි. එතකොට මිනිස්සු හැම වෙලාවකම ඒවා තුළ ඉඳගෙන ඒ බෞද්ධ සමාජයේ ඒවා ප්‍රශ්න කරනවා. අපි ඊට වඩා භික්ෂු ආදර්ශයක් දෙන්න පුළුවන් නම් සමාජයට. අන්‍ය ආගමිකයන්ටත් ඒකට නේද? නැත්නම් අන්‍ය ආගමිකයොත් අහනවනේ උඹලා හාමුදුරුවෝ මොනවද කරන්නේ කියලා නේද? නමුත් ඒකට හොඳ උත්තරයක් නෑ. මේක හරියට මේ රටේ ග්‍රහණය ඉහළ ඉඳලා පහළට. අත වශයෙන්ම රජයට වුණත් මම මේ වෙලාවේ කියන රජයේ සතුව තියෙන දිරලා යන ගිලන් රත 100 ගාන. ස්වාමීන් වහන්සේලා ඇති හැකි ස්වාමීන් වහන්සේ පන්සල් වලට ඇත්තු වලි දෙනවා වගේ නෙමෙයි. අලි ඇත්තු දෙනවනේ බලා ගන්න කියලා. ඊට වඩා අලියත්තු අතින වැඩක් මේක. තේරෙනවද? අලියත්තු ඒක වෙනම වැඩක්. ඒක වෙනම කවුරුයි. පන්සලක ඇතෙක් රකින්නට වඩා පන්සලක ඇතෙක්ට කන්න දීදී ඒකව පෝෂණය කරනට වඩා හොඳයි. ඇත්ත වශයෙන්ම අපි නියෝජනය කරන අපේ සමාජයට මේ වගේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. ඉතින් ඒ නිසා මම විශේෂයෙන් රජයේ දැන් කියනෝනේ මේ ක්ලීන් ශ්‍රී ලංකා කියන වැඩසටහන. ක්ලීන් ශ්‍රී ලංකා කියන එක මේ පරිසරය සුද්ධ කරන එක නෙමෙයි. මිනිසුන්ගේ ඔළුත් සුද්ධ කරන්නේ. මිනිසුන්ගේ ඔළු තමයි ක්ලීන් කරන්න ඕනේ. ගිහි පැවිදි හැමෝගෙම ඔළු ක්ලීන් කරන්න ඕනේ. එතකොට තමයි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඉස්සරහට යන්න පුළුවන්. එහෙම නැතුව ගියොත් වැඩක් නැහැ. බස් වලට සුද්ධ කරේවත් ඕවා තින්ත ගෑවත් කියලා බෑ. මිනිස්සු ආකල්පමය වශයෙන් වෙනස් කරන. අන්නේ ආකල්පමය වශයෙන් භික්ෂුව වෙනස් කරන්න තමයි මම මේක මගෙන් පටන් ගන්නේ. මේක මගෙන් පටන් ගත්තේ. ඒතර මම වෙනස් වෙලා ඉන්නේ මම මේ වෙනස කරලා තියෙනවා. ඒ නිසා අපේ රටේ හාමුදුරුවන්ට පුළුවන් මේ වගේ නේද? ඉතින් ඔය පන්සල් වල වාහන 3-4 තිබ්බගොත් 3-4න් යන නේද? ඉතින් ඒ නිසා ඉතින් අපි වෙනස් වෙන්න ඕනේ මේ රට. ඉතින් වෙනස් ලෝකේ ආගමික පූජකයා කියලා කියන්නේ අතිශයින් ක්‍රියාශීලී කෙනෙක්. මේ අපේ මිනිස්සු එහෙම නෙමෙයි. උදේ ඕන් 10 පහුවෙලා කෝල් එකක් ගත්තාම අහන්නේ කොහොමද? අපේ හාන්සුනි සැතපීලාද? දවල් 12 පහුනාට ගන්න අපේ හාන්සි සැතපීලා. අපේ මිනිස්සු දැන් ඉන්නේ හාමුදුරන්ට තියෙන කාල බුදියන එක විතරයි කියන්නේ. ඊට යාගේ එකක් නැද්ද එහෙමන්නේ? කෝල් එක ගත්තේ ඇට යන සැතපීලාද ඉන්නේ කියලා. නෑ. හාමුදුරු කියන්නේ නෙමෙයි. හාමුදුරු කියන අවදියෙන් ඉන්න අය. කාටත් පෙර අවදියෙන් ඉන්න කෙනා තමයි භික්ෂුව කියන්නේ. එතකොට ඒ නිසා අපි එහෙම කාලා සැතපෙන අය නෙමෙයි. ඒ නිසා එහෙම සැතපෙන්න කල් නැහැ අපිට. අපිට අපේ විමුක්තිය සලසා ගන්න වගේම අපි නියෝජනය කරන සමාජයේ මේ මහා පොළොවේ ජීවත් වෙන මිනිස්සුන්ට අපි අපේ යුතුයකම කරන්නේ. ආන් ඒක තමයි මේ හරහා කරන්නේ. ඉතින් මම හිතනවා අපිට සෑහෙන දුරක් යන්න පුළුවන් වෙයි කියලා. අපි හොඳ කන්සෙප්ට් එකක් දීලා තියෙනවා. නේද? ලෝකයේ පුංචි මිනිස්සු තමයි පොඩි සංකල්ප දීලා ඒවා දිනු කර. මම මේ ගිය මාසේ මම සිංගප්පූරුවේ ගියා. සිංගප්පූරුවේ තියෙනවා විලින් හාට් කියලා සංවිධානය. විලින් හාට් කියන සංවිධානයේ දවසකට දැන් අපි හිතන සිංගප්පූරුව සුර ලෝකයක් කියලා. සුරස ඒකෙත් ඉන්න දුක්පත් මිනිස්සු. ඒ විලින් හාට් කියන එක කුස්සියා ආපන ශාලාව. හැමදාම ඒගොල්ලන් දවල්ට 10000කට කෑම දෙනවා. හැමදාම දෙනවා. පුංචි මිනිහෙක් අනාථ නිවාසයක හැදිච්ච කෙනෙක් තමයි අරක පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා ලෝකයේ සංකල්ප කියනවා මේ මහා ඉහලින් එන්න ඕනේ කියලා එකක් නෑ. මහා ඉහළම පුංචි පැලෑටිය තමයි හරියට හරි. ඉතින් ඒ නිසා අපි දැන් මේක එහෙම පැලෑටියක් දැන් පැල කරලා බීජයක් රෝපණය කරලා ඒක දැන් පැලයක් බවට පත් වෙලා තියෙනවා. මේක මහා වෘක්ෂයක් කරන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා ආයේ මම කියනවා ලංකාවේ
දකින්න දැන් පන්සල් ගොඩනැගිලිත් දැන් අපිට ඉන්න මේ කෝටියකට වැඩි 1,70,00,000ක් වගේ ඉන්න මේ බෞද්ධයෝ ටික ආරක්ෂා කරගන්න වැඩි පිළිවෙලක් හදාගන්නවා පන්සල් වල. උන්ගේ දරුවන්ට උගන්වන්න ඕන අධ්‍යාපන ආයතනයක් පටන් දැන් මගේ ගාව තියෙනවා. මම ලංකාවේ පළවෙනි sannivedana පුහුණු පාසල කරන්නේ මම. දැන් දවස් 3කට කලින් පළවෙනි කණ්ඩායම විසිරුව හැරියා. හැම දහම් පාසලකින්ම දරුවෝ අරගෙන දරුවෝ 130 දෙනෙක් ට්‍රේනින් කරා. පුහුණු කළා. කොහොමද sannivedanaye ඕගොල්ලන් වගේ sannivedakයෙක් වෙන්නේ කොහොමද? අන්න ඒවයි සංකල්ප. දැන් මම මේ පළාතේ කවුරු හරි ලෙඩක් හැදුනොත් පිළික මේ ආංශභාග වගේ රෝගයක් අපි පන්සලෙන් දෙනවා රෝද පුටුව. කාට හරි කතා කරලා හිතවති වුණා රෝද එහෙම රෝද පුටු 130ක් දුන්නා. ගියේ අවුරුද්දේ විතරක් අපි මේ පළාතේ ස්පේන් නැති අය එහි සුද වහලා තියෙන අය 200 දෙනෙකුට අක්සිකාච දැම්මා. 200 දෙනෙකුට හිතන්න කොච්චර දෙයක්. මේ දෙකින් ඒ නිසා ඒවා මහන්සි වෙන්න ඕනේ. පොඩ සිවුරේ දාඩිය දාගන්න ඕනේ නැතු වැඩ කරන්න බෑ මිනිස්සුන්ට. එහෙම මේ මහන්සි වෙන්න ඕනේ. ඒ නිසා එහෙම කරොත් අපිට මේ සමාජයේ හොඳ තැනකට යන්න පුළුවන්. අපේ රට ගොඩනගන්න පුළුවන්. ආකල්පමේ වශයෙන් මේ ආසියාතිකයන්ගෙන් ගත්තාම ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප වලයි මේ අවුල තියෙන්නේ. ආකල්ප වෙනස් වුණොත් මේ රට පුදුම තැනකට අරගෙන යන්න පුළුවන්. ලෝකේ හොඳම රට කරන්න පුළුවන්. හැබැයි අපේ ආකල්ප නැහැ. හොඳ මේ ධනාත්මක සිතුවිලි නැහැ. බෑ උදේ ඉඳලා රැ වෙනකල් බෑ. මේවා පටන් ගත්තාම තේම තමයි. දැන් ගිහි පැවිදි ඔක්කොම කියන වා කරන්න කොහමද ඌව කරන්නේ උන් කරගෙන යන්න දැන් මේ අවුරුද්දක් විතර. බැරි කවන්නේ නේද? උවමනාව තියෙන්න ඕනේ. අරමුණක ඉන්න ඕනේ. අරමුණක් එක්ක වැඩ කරන්න ඕනේ. එතකොට පුළුවන්. ඒ නිසා අපි බෞද්ධ සමාජයක් විදිහට අපි මේ ඉන්න තැනින් නැගිටවන්න නම් ඔය බුදු පිළිවෙත් එක්ක නම් ගිහින් යන්න බෑ. එතන දැන් ලෝකේ මේ වගේ ඒවා පිළිගන්න හා මනස දියුණු කරන වැඩ පිළිවෙල තමයි ලෝකේ පුරා යන්නේ. බුද්ධ ආගම ලෝකේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙනවා. යුරෝප රටවල් හැම රටකම ඉක්මනින් හැබැයි ඒ මිනිස්සු මේ ඕලාරික දේවල් එක්ක නෑ. ඒවා ඕනේ. අපි එතනින් පටන් ගන්න ඕනේ. හැබැයි ඒවා දැන් ඕවර් ගිහින් තියෙන්නේ. ඒවා සීමා ඉක්මවා ගිහින් තියෙන්නේ. බුද පිළිතරව නේ එක්ක. ඒකනේ මේ බෞද්ධ කරන ඒවා ලෝකෙ දකින්නේ මෙයා දක්වන්නේ. ඒවා බලනවනේ මිනිස්සු. හැඟීමක් ඇති කරගන්න ඕනේ. ආමුදුරුත් මේ රටේ ඉන්නවනේ. කොච්චර දෙයක්ද නේද? අපි අම්මලාට අපි මේ වගේ ග්‍රාමීය පරිසරයක් තුළ නේ කොච්චර දෙයක්ද ඒක. ඒ නිසා අපි යෝජනා කරන්නේ මේ අපි මහා ධනකුවේර ස්වාමීන් වහන්සේලා ඉන්නේ. නේද? දේවාල තියෙනවා. නේද? ලක්ෂ ගණන් දෙකනවා. ඉතින් අපේ අය ගිහින් වල අර රුවන්වැලිසෑය වටේට සාදු කික රෙදි මොනවා හරි උතලා එනවා. ආයි කවුරු හරි ගිහින් අර රෙදි කෑල්ල උතලා එනවා. ඕකම නෙමෙයි ඒවා කරන්න ඕනේ. ඒවා කරන ගමන් බෞද්ධයා ආරක්ෂා කරන වැඩපිළිවෙලක් තමයි මේ රටට අවශ්‍ය. ආණ්ඩුවෙන් මේ මතක තියාගන්න තාදී 750ක්වත් නැතුව පන්සලට කියලා සංකල්පයක් තියෙනවා මම. දුප්පත් පන්සලක් පොහොසත් පන්සලක් විසින් ගොඩනගෙන වැඩපිළිවෙල. ආයේ බෞද්ධයෝ ගාව සම්මාදම් කරන්න ඕනේ නැහැ. මේ චෛත්‍යය නැත්තම් අර පොහොසත් පන්සල ගිහින් ඒ පන්සලේ චෛත්‍ය හදලා දෙනවා. බෝධිය නැත්තම් බෝධිය හදලා දෙනවා. සංඝාවාසය නැත්තම් සංඝාවාසය හදලා දෙනවා. ඒකට ආණ්ඩුවකින් බජට් එකකින් මුදලක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ඕනේ ප්‍රතිපාදන අවශ්‍ය නැහැ. අපේ රටේ පන්සල් වලටම පුළුවන් පන්සල් ගොඩනගන්න. අපේ රටේ පන්සල් වලටම පුළුවන් හාමුදුරුව ආරක්ෂා කරගන්න. නේ? ඒවා හිතන්න. ඒවා ඉහළ ඉඳලා පහළට. මම ඉතින් අර හඳගාවේ ඉන්න කලමැදිරියෙක් වගේ. ඉතින් මට මේ බොහෝ දේවල් කරන්න බෑ. අපි ගාව තියෙන කන්සෙප්ට් සංකල්ප. එහෙම වුණාම මේක හරි ලස්සනට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක සමාන්තරව යන්න පුළුවන්. තුර විහාරස්ථාන ඔක්කොම එක විදිහේ බෞද්ධයන්ට කරදරයක් නෑ. නැත්තම් දැන් අද යුගයේ බෞද්ධයන්ට අමාරුයි. දුෂ්කරයි. ලේසි නෑ. මේ ජීවන රටාවේ ආර්ථිකය වැටිලා ඉන්නේ. මේ හතර ගාතෙන් වැටිලා ඉන්නේ බෞද්ධයෝ. ඒ නිසා බෞද්ධයෝ රැකගන්න වැඩක් තමයි ඕනේ. නැත්තම් ඉතින් නටබුන් තමයි මේ රටේ පිටු වෙන්නේ කවදා. තව අවුරුදු 20ක් නෙමෙයි.
ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ මේ සුවසහන ගිලන් රථ සේවය ආරම්භ කිරීම පිළිබඳව පිටරටකදී ඇගයීමක් ලැබුණ බව මට දැනගන්න ලැබුණා. ඉතින් මම කැමතියි දැනගන්න තවදුරටත් ඒ පිළිබඳ විස්තර. ජාතික සාසනික ආගමික සේවාව ගැන වරින් වර ලංකාවෙත් ඒ වගේම පිටරටවල ඇගීමකට ලක්විච්ච අවස්ථා කීපයක් තියෙනවා. අපේ ආගමික කටයුතු හා සාසනික කටයුතු වෙනුවෙන් 2018 වර්ෂයේ මුළු ලංකාවේම ස්වාමීන් වහන්සේලා නියෝජනය කරන සසුන් මග සංවිධානය මගින් අපි ඇගීමකට ලක් කළා. ඊට පස්සේ නැවත වතාවක් මිත්‍රිදිය ජාත්‍යන්තර සංවිධානයෙන් අපි ඇගීුවා. ඒකේ අපිට හම්බ වුණා අසරණ සරණ සමාජ සේවා කියන ගෞරව නාමයක්. ඊට පස්සේ ගිය අවුරුද්දේ අගභාගයේ අපිට ලංකාව පිළිගත්තු යුනිවර්සල් මානව හිමිකම් සංවිධානය නැත්නම් යුනිවර්සල් හියුමන් රයිට්ස් ඕගනයිසේෂන් කියන සංවිධානයෙන් මට සමාජ සේවා සූරි කියලා ගෞරව නාමයක් මට ලැබලා දුන්නා. ඒක ලංකාවේම මට විතරයි ඒක ලැබුණේ. ඒක ඒ සංවිධානයේ ලෝකයේම බුද්දිස් කන්සල්ටන්ට් විදිහට බෞද්ධ උපදේශක විදිහට මාව දැන්පත් කරලා තියෙනවා. ඒ අතරතුර තමයි ගිය මාසේ අපිට තායිලන්තේ විශ්වවිද්‍යාලයක් රාජ්‍ය මංගල විශ්වවිද්‍යාලයක් ඒ වගේ මේකේ සංඝරාජ ස්වාමීන් වහන්සේ ලංකාවේ යුරේසියානු සරසවියත් එකතු වෙලා ලෝකේ රටවල් 25ක එකතුවකින් අපිව තායිලන්තයට එක්කන් ගිහින් ඉවරලා තායිලන්තයේදී ඒ උපසංඝරාජයන් වහන්සේ විසින් මට ගෞරව නාමයක් දුන්නා. සරභඤ්ඤ මහා පඬිත කියන ගෞරව නාමය. ලංකාවේ ස්වාමීන් වහන්සේලා 19කට වගේ තමයි දැන්ට මේ ගෞරව නාමය ලැබිලා තියෙන්නේ. මගේ ශාසනික සේවාව සම්බන්ධයෙන් මේගොල්ලන් ඒ ගැන අගය කරලා මේ ගිලන් රථ සේවාව තුලින් සමාජයට කරන සේවය, ගිලන් රථ සේවාවෙන් මේ දුෂ්කර පළාත්වල කරන සේවාව හා ඒක ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් මට ඒ ඇගීම දුන්නා සරභඤ්ඤ මහා පඬිත කියලා. ඉතින් ඒ නිසා ජාත්‍යන්තරයෙන් පවා යම් වටිනාකමක් ලැබිලා තියෙනවා. අපි මේ අරගෙන ඇවිත් තියෙන අපි මේ ඉදිරිපත් කරන සංකල්පයට. ඉතින් ඒ නිසා බොහෝ දෙනා ලෝකෙත් ලංකාවෙන් පිටත් බොහෝ දෙනාගේ ප්‍රසාදයට පාත්‍ර වෙලා තියෙනවා. ගිහි පැවිදි බොහෝ දෙනාගේ ප්‍රසාදයට පත් වෙලා තියෙනවා. බෞද්ධ විතරක් නෙමෙයි ක්‍රිස්තියානි, ඉස්ලාම්, කතෝලික, දෙමළ මේ සියලු හින්දු ඒ සියලු දෙනාගේම ලොකු ගෞරවයක් තියෙනවා මේ සේවාව ලංකාව තුළ අපි ආරම්භ කිරීම සම්බන්ධයෙන්. මේ සුවසහන ගිලන් රථ සේවය මේ පුංචි මුතු ඇටයට විශාල අභිමානයක් කියලා මට මේ වෙලාවේ හිතෙනවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ මේ ගිලන් රථ සේවය ඒ වගේම අනෙකුත් ඔබ වහන්සේගේ සේවාවන් ඉදිරියට ඔපනවන්නට අපේ නාලිකාව බලන ප්‍රේක්ෂකයන්ට ඔබ වහන්සේත් එක්ක එකතු වෙන්න ආරාධනා කරන්න හරි මොන හරි දෙයක් කියන්න තියෙනවා ආදී අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ ලංකාව වගේ රටක මේ වගේ වැඩ පිළිවෙලක් කරගෙන යන එක ලේසි නෑ. දුෂ්කර වැඩක්. අපේ අරමුණ තියෙන්නේ මේ අවුරුද්ද ඇතුළත සුවසහන ගිලන් රථ සේවා 20ක් පන්සල් 20ක් ඒ ගිලන් රථ සේවා ආරම්භ කරන්න ගිලන් රථ 20ක්. එතකොට ඒක එකක්. අනිත් පැත්තෙන් ගත්තාම අපි දැන් විශාල ප්‍රමාණයක් මේ පළාතේ ගර්භණී මව්වරුන් 680කට වැඩි සංඛ්‍යාවකට රෝහල් කරා යන්න රෝහල් ගිහින් දරු උපතකට අවශ්‍ය කරන ඒ බඩු භාණ්ඩ ලබා දීම කරලා තියෙනවා. ඒ වගේම රෝදපුටු 131ක් ලබලා දීලා තියෙනවා. දරුවෝ දහස් ගානකට පොත්පත් ලබලා දීලා තියෙනවා. තවමත් ඒ කටයුතු කරනවා. අපි දැන් බොහෝ දිනකින් පෙර පාසලකට අංග සම්පූර්ණ ජලය ලබා දීමේ වැඩ පිළිවෙලක් කරනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තාම අපි ওই ගිලන් රථ සේවාවට අමතරව අපි දුප්පත් දරුවන්ගේ අධ්‍යාපනය, ශිෂ්‍යත්ව වැඩසටහන්, ඊට පස්සේ විදුලිය නැති නිවාස වලට විදුලිය ලබා දීම, ඒ වගේම විශාල වතුර මේ ලබා දීමේ වැඩ පිළිවෙල ජල ව්‍යාපෘතියක් කරගෙන ගියා. අපි ඒක දැන් කරලා අවසන් කළා. ඒ වගේ මහා විශාල ප්‍රමාණයක් අපි ඒ වගේම
අක්සි සායන, ඒ වගේම ඇස්පේන් නැති අයට අක්සි කාච ලබා දීම. එතකොට මේ විදිහට විශාල වැඩ කටයුත්තක් කරගෙන යනවා. එතකොට ඒකේ ලෝකෙින් සියලු දෙනාටම බෞද්ධ වේවා, අබෞද්ධ වේවා, ಜಾති ආගම් කුල ભેදයකින් තොරව මම සියලු දෙනාටම ආරාධනා කරනවා විශේෂයෙන්ම මේ ගිලන් රට සේවාව මේ රට තුල ව්‍යාප්ත කිරීම සඳහා සහයෝගය ලබා දෙන්න කියලා. මොකද ගිලන් රටයක් පවත්වාගෙන යෑම ලෙහිසි පහසු කටයුත්තක් නෙමෙයි. විශාල පිරිවැයක් දරන්න ඕනේ. ඉන්ධන පිරිවැයක්, ඒ වගේම ඒ අවශ්‍ය කරන පහසුකම් ටික, ඊට පස්සේ ඒවා නඩත්තු කටයුතු, මේවා දිහා විශාල වියදමක් යනවා. ඉතින් ඒ නිසා මම පරිත්‍යාගශීලී හැමදෙනාටම මතක් කරනවා මේ සංකල්පය යථාර්ථයක් බවට පත් කරන්න නම් ඔබ සියලු දෙනාගේම සහයෝගය ඕනේ. අපි තනිවම මේ සංකල්පය සමාජගත කරලා තියෙනවා. ඔබ සියලු දෙනාටම අවස්ථාවක් තියෙනවා ඒ සඳහා පුංචි රුපියලකින් හරි උදව් කරන්න. පුංචි මුදලකින් හරි අපිට ඒ වෙනුවෙන් ඔබේ සමහර වෙලාවට ඔබ ඕනේ තරම් පළක් නොවන දේවල් කරනවා වෙන්න පුළුවන්. සමහර විට උපන් දින සාද කියලා කරනවා. විවිධ දේවල් කරනවා. ඉතින් මම ඔබ සියලු දෙනාටම යෝජනා කරනවා අපි මේ වගේ මහා කුසලයක් සිද්ධ වෙන බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන ඒ මහත් වූ ගිලානෝපස්ථානේ බුද්ධෝපස්ථානේ සඳහා ඔබ සියලු දෙනාගේම සහයෝගය ලබා දෙන්නේ කියලා මම බොහොම කරුණාවෙන් මතක් කරනවා. එහෙම ලබා දුන්නොත් අපිට පුළුවන් මේ ගිලන් රට 20ම මේ රට තුල විහාරස්ථානවල මේ පන්සලෙන් ගමට කියන සංකල්පේ යථාර්ථයක් බවට පත් කරන්න අපිට පුළුවන්කම තියෙනවා. ඒ නිසා හැම දිනාටම මම ලෝවාසී සියලු දිනාටම ලක්වාසී සියලු දිනාටම ලොකු කුඩා හැම දිනාටම ආරාධනා කරනවා මේ ගිලන් රට සේවාව, මේ සුවසහන ගිලන් රට සේවාව හා සම්බන්ධ වෙලා අපිට පුළුවන් ආකාරයෙන් උදව් උපකාර කරන ලෙස බොහොම මෙත් සිතින් යුතුව හැම දිනාටම මම මේ වෙලාවේ ආරාධනා කරනවා. සසර ගමන කෙටි කරගන්න ඇති හැකි අය අපේ හාමුදුරුවන් සමග එක් වෙන්න. 074යි 16යි 15යි 106 අපේ හාමුදුරුවන්ගේ දුරකථන අංකය. ඔබ වහන්සේගේ මේ සුවසහන ගිලන් රට සේවාව, ඒ වගේම ගැබිනි මව්වරුන්ට අවශ්‍ය බඬු භාණ්ඩ ලබා දීමේ සේවාව, ඒ වගේම අධ්‍යාපන කටයුතු වල නිරත වෙන සියලු සිසු දරුවන්ට පොත්පත් අවශ්‍ය උපකරණ ලබා දීමේ වැඩපිළිවෙල, ඒ වගේම නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙල, විදුලිය ජල පහසුකම් ලබා දීමේ වැඩපිළිවෙල වැනි ඔබ වහන්සේගේ දෙයටින් නිර්මාණය වන සියලු වැඩපිළිවෙළවල් සර්වපකාරයෙන් සාර්ථක වෙන්න කියලා නිම්නා TV YouTube channel අපි සියලු දෙනාම වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් වූ බෝධි මූලයකදී අමා මහ නිවන් සුවය සාක්ෂාත් කරගනිත්වායි අපි සියලු දෙනා ප්‍රාර්ථනා කරමු.